Hello guys, කොහමද ඔයාලට? ඉතින් අද අපි බලමුද ලංකාවේ ලොකුම YouTube channel 20 මොනවද කියලා. එහෙනම් වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු මේ මොනවද කියලා බලන්න. හරි. අද අපේ list එකේ මුලින්ම ඉන්නේ Mr. Kitchen කියන YouTube channel එක. Mr. Kitchen කියන්නේ ඔයාලා දන්නවා කුකරි channel එකක්. ඉතින් මේ channel එක ඇතුළට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා subscribersලා ඉන්නවා මිලියන 2.14ක් වගේ. ඒ වගේම වීඩියෝ views මිලියන 374ක් වගේ තියෙනවා. වීඩියෝස් එහෙමත් 843ක් වගේ දාලා තියෙනවා. ඒ වගේම මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2019 අගෝස්තු 23. ඒ කියන්නේ මීට අවුරුදු 6කට විතර කලින්. ඉතින් ඒ වගේම මේ channel එකේ grade එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ grade B කියලා. ඒ වගේම මේ channel එකට ඔයාලා විශ්වාස කරනවද දවස් 30කට ඒ කියන්නේ මාසයකට subscribersලා 20000ක් විතර අලුතෙන් එකතු වෙනවා. ඒ වගේම ලක්ෂ 36ක වගේ ප්‍රමාණයක් මාසයකට මෙයාලගේ වීඩියෝ බලනවා. ඉතින් මෙයාලගේ ආදායම ගැන පොඩ්ඩක් කතා කරොත් සාමාන්‍යයෙන් මාසයකට ආසන්න වශයෙන් ඩොලර් 1000ක් විතර මෙයාලා හොයනවා. ඉතින් මේ හරිම ගාණ නෙවෙයි ආසන්න ගාණක් විතරයි. හරි ඉතින් අද අපේ ලිස්ට් එකේ 19 වෙනි YouTube channel එක විදිහට තියෙන්නේ The Voice Sri Lanka කියන YouTube channel එක. ඉතින් මේ Voice Sri Lanka කියන්නේ ඔයාලා දන්නවා සිරස TV එකේ යන music program එකක්. ඉතින් මේ program එකටම වෙනම YouTube channel එකක් හදලා තියෙනවා. ඒක තමයි මේක. ඉතින් අපි මේක ඇතුළටත් ගිහින් බලමු. හරි. ඉතින් මේ channel එකේ මේ වෙද්දි subscribersලා මිලියන 2.13ක් ඉන්නවා. ඒ වගේම වීඩියෝ views මිලියන 900කට වඩා තියෙනවා. ඊට පස්සේ වීඩියෝස් 3920ක් වගේ තියෙනවා. ඒ වගේම මේ channel එක 2019 ඔක්තෝබර් 23 තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ grade එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ grade B කියලා. ඉතින් මේ channel එකට සාමාන්‍යයෙන් මාසෙකට අලුතෙන් subscribersලා 20000ක් වගේ එකතු වෙනවා. ඒ වගේම මාසයකට views ලක්ෂ 110කට වැඩියෙන් එනවා. ඒ කියන්නේ මිලියන 11කට වැඩි. ඉතින් මේ channel එකෙත් monthly income එක නැත්තම් මාසික ආදායම සාමාන්‍යයෙන් ඩොලර් 2800ට වැඩි. මෙතන නම් තියෙන්නේ මාසයකට අඩුම ඩොලර් 2800ත් 45000ත් අතර වගේ කියලා. හරි ඉතින් අද අපේ list එකේ 18 වෙනියට ඉන්නේ මෙන්න මේ Rustic Kitchen and Tranquil Village කියන YouTube channel එක. ඉතින් අපි මේක ඇතුළටත් යමු. ඉතින් මේක ඔයාලට බැලු බැලමටම පේනවා තනිකරම cooking channel එකක්. ඉතින් මේකේ subscribersලා මිලියන 2.16ක් වගේ ඉන්නවා. ඒ වගේම views මිලියන 827ක් වගේ තියෙනවා. වීඩියෝස් 103ක් තියෙනවා. ඒ වගේම ඉතින් 2023 අප්‍රේල් 26 තමයි මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2කට වගේ කලින්. මේකේ grade එක grade C කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ subscribersලා 0යි කියලා නම් තියෙන්නේ මොකක් හරි මේ site එකේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඒක වැඩි ගණන් ගන්නේ නැතුව ඉමු. හරි ඉතින් කොහොම හරි අන්තිම දවස් 30ට මේ channel එකේ views මිලියනයකට අඩුවෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ channel එකට ළඟකදී නම් වීඩියෝ අප්ලෝඩ් වෙලා නැහැ. ඒකයි මෙච්චර views අඩුවෙන් එන්නේ. ඒ වගේ මේක තහවුරු වෙනවා මෙයාගේ මේ monthly income එකනොත්. මොකද මෙච්චර ලොකු channel එකක් වෙලත් මේ මාසෙට ඩොලර් 250ක් වගේ තමයි ඇවිත් තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ channel එක තමයි මේ වෙද්දි ලංකාවේ 18 වෙනියට ලොකුම channel එක. හරි ඉතින් අද අපේ list එකේ 17 වෙනි YouTube channel එක විදිහට තියෙන්නේ අපි කවුරුත් දන්න විශ්ම ලෝකයේ කියන channel එක. ඉතින් අපි මේක ඇතුළටත් යමු. හරි. ඉතින් මේ channel එකේ මේ වෙද්දි subscribersලා මිලියන 2.67ක් වගේ ඉන්නවා. ඒ වගේම වීඩියෝ views මිලියන 350කටත් වඩා තියෙනවා. ඊට පස්සේ වීඩියෝස් 1998ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 2000කට ආසන්නව තියෙනවා. ඒ වගේම මේ channel එක 2016 තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ grade එක grade C කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ channel එකට සාමාන්‍යයෙන් මාසයකට අලුතෙන් subscribersලා 20000ක් වගේ එකතු වෙනවා. ඒ වගේම මාසයකට views මිලියන වලින් නම් මිලියන 3කටත් වඩා ලැබෙනවා. ඉතින් මේ channel එකෙත් monthly income එක එහෙම නැත්නම් මාසික ආදායම සාමාන්‍යයෙන් ඩොලර් 800ක් වගේ තමයි වෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ අපේ list එකේ තියෙන්නේ මෙන්න මේ බුඩිෂ් කියන channel එක. ඉතින් මේ channel එක පැත්තට ගියොත් මේ channel එක සාමාන්‍යයෙන් ආගමික channel එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ channel එකෙත් මිලියන 2.8ක subscribe count එකක් තියෙනවා. ඒ වගේම මිලියන 200කටත් වැඩියෙන් views තියෙනවා. වීඩියෝස් එහෙමත් 540ක් වගේ තියෙනවා. ඉතින් මේ channel එක කලින් channel එකටත් වඩා පරණයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර පරණ channel එකක්. හරියටම කිව්වොත් 2013 තමයි මේ channel එක පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ grade එක ඔයාලට පේනවා grade C කියලා තියෙන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් මාසයකට views 20000ක් එනවා වගේම සාමාන්‍යයෙන් views ලක්ෂ 20ක් වගේ මාසයකට යනවා. ඒ වගේම මෙයාලගේ income එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් 550ක් වගේ තමයි තියෙන්නේ.
හරි ඉතින් අද අපේ ලිස්ට් එකේ 15 වෙනි channel එක විදිහට තියෙන්නේ මෙන්න මේ ඉන්සචින් කියන YouTube channel එක. ඉතින් මේ channel එක මොකක්ද කියන එක ගැන අපිට හරි අදහසක් නැහැ. මොකද මිලියන ගණන් subscribe views තිබුණත් මේ channel එක ලංකාවේ ඇතුලේ අපි දැකලා නැහැ. මම නම් දැකලා නැහැ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මේ අය මට හිතන විදිහට ඉන්දියාව වගේ රටවල් වලට තමයි videos හදන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේ channel එකේ subscribersලා මිලියන 2.81ක් ඉන්නවා. ඒ වගේම video views බිලියනයකට වැඩියෙන් තියෙනවා. ඒ වගේම වීඩියෝ 698යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 700කට ආසන්නයි. 2020 තමයි මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 15ක් වගේ පරණ channel එකක්. ඉතින් ඒ වගේම මෙයාලගේ ඉන්කම් එක ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් $4500ක වගේ ඉන්කම් එකක් මෙයාලා මාසිකට ගන්නවා. ඉතින් අනිත් channel එක බලද්දි මේක ලොකු ගාණක්. ඉතින් ඒකෙම තහවුරු වෙනවනේ මේ channel එක ලංකාවට කරන එකක් නෙවෙයි කියලා. ඉතින් ඒක තහවුරු කරගන්න අපි මේ channel එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. හරි. ඉතින් මේ තියෙන්නේ ඒ channel එක. පේනවා ඇති බැලු බැල්මටම යාපනයේ පැත්තේ පොඩි කොල්ලෝ ටිකක් තමයි මේ channel එක කරගෙන යන්නේ. ඒ වගේම ඒගොල්ලෝ ඉන්දියාව වගේ රටවල් තමයි ටාගට් කරන්නේ. හරි ඉතින් අද අපේ ලිස්ට් එකේ 14 වෙනි channel එක තමයි ITN ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් මේ channel එක news channel එකක්. ඉතින් මේ channel එක ඇතුළට ගියාමත් ඔයාලට පේනවා ඇති subscribersලා මිලියන 3ක් ඉන්නවා. video views බිලියන 2කටත් වැඩියෙන් තියෙනවා. ඒ වගේම videos 30000කට වැඩියෙන් දාලා තියෙනවා. මේ channel එකේ grade එක grade B කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ channel එකට මාසයකට අලුතෙන් subscribersලා 50000ක් වගේ එකතු වෙනවා. ඒ වගේම ගිය මාසේ video views මිලියන 40කටත් වැඩියෙන් ඇවිත් තියෙනවා. ඒ වගේම මෙයාලගේ income එක ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාසයකට $11000ක්. ඉතින් මේක TV channel එකක් නිසා ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ විදිහට YouTube ad වලින් හොයනවට වඩා එයාලගෙම ad play කරලා ඊට වඩා වැඩි ගාණක් හොයනවා. ඒ නිසා YouTube ආදායම එයාලට එච්චර වැඩකට ඇති දෙයක් නෙවෙයි. හරි ඉතින් අද අපේ ලිස්ට් එකේ 12 වෙනියට තියෙන්නේ අපේ අම්මා කියන YouTube channel එක. අපි මේක ඇතුළටත් යමු. ඉතින් පේන විදිහට මේ channel එකේ මිලියන 3.23ක subscribersලා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම video views මිලියන 600කට වැඩියෙන් තියෙනවා. ඉතින් ඒ වගේම videos 2567ක් වගේ තියෙනවා. ඒ වගේම 2016 ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 9කට විතර කලින් තමයි මේ channel එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේකේ grade එක grade C කියලා තමයි තියෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි අපේ අම්මා කියන YouTube channel එකත් සාමාන්‍යයෙන් මාසයකට $600ක වගේ මුදලක් හොයනවා. ඉතින් ඇත්තටම මේක හොඳ channel එකක්. මොකද අපි වුණත් මොකක් හරි කෑමක් හදන්න යනකොට අපේ අම්මගේ වීඩියෝ එකක් බල තමයි ඒ කෑම එක හදන්නේ. හරි ඉතින් ඔන්න අපේ ලිස්ට් එකේ ඊළඟ channel එක තමයි මේ හිරු නිවුස් කියන්නේ. ඉතින් මම මේ TV channel ගැන ආපහු කතා කරන්නේ නැහැ. මොකද කලින් තිබ්බ channel එක වගේම තමයි කිසිම වෙනසක් නැහැ. ඉතින් එකම දේ නැවත නැවත කතා කරලා වීඩියෝ එක ගොඩක් ඩික් කරන්න ඕනේ නැහැනේ. ඉතින් මේකේ subscribersලා නම් 3,46,000ක් වගේ ඉන්නවා. video views බිලියන 2කටත් වැඩි. ඒ වගේම වීඩියෝ 1,29,000ක් වගේ තියෙනවා. ඉතින් අනිත් ඔක්කොම අනිත් channel වල වගේම තමයි එකමයි. හරි ඉතින් ඔන්න අපේ ලිස්ට් එකේ ඊළඟට තියෙන්නේ අපි හැමෝම ආදරය කරන විනී ප්‍රොඩක්ෂන් ලගේ channel එක. ඒ කියන්නේ විනී ප්‍රොඩක්ෂන්. ඉතින් අද අපේ ලිස්ට් එකේ 10 වෙනි තැන තමයි මෙයාලට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ලංකාවේ 10 වෙනියට ලොකුම channel එක. subscribersලා මිලියන 3.56ක් ඉන්නවා. ඒ වගේම මෙයාලගේ video views මිලියන 500කටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි videos නම් තියෙන්නේ 115ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මම දැකපු අඩුම videos ප්‍රමාණයකින් වැඩිම subscribersලා ප්‍රමාණයක් ගත්තු එකම channel එක තමයි මේක. ඒ වගේම මෙයාලා මේ channel එක පටන් අරගෙන තියෙන්නේ 2014 සැප්තැම්බර් 21. ඒ කියන්නේ අදට අවුරුදු 11ක් වගේ වෙනවා. ඒ වගේම මෙයාලගේ grade එක grade B කියලා තමයි තියෙන්නේ. හොඳම දේ තමයි මෙයාලා මාසෙකට මේ channel එක හරහා සාමාන්‍යයෙන් $1,500ක වගේ මුදලක් හොයනවා. ඒක ඔයාලට පුළුවන් 300න් වැඩි කරලා ඒ ගාන රුපියල් වලින් කීයක්ද කියලා බලා ගන්න. හරි ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ ඉන්නේ අද දෙරණ කියන YouTube channel එක. ඒකට හිමි වෙන්නේ 9 වෙනි ස්ථානය. ඒ වගේම 8 වෙනි ස්ථානයට තියෙන්නේ TV channel එකක්. ඒ තමයි සිරස TV එක. ඉතින් අද මම මේ channel දෙක ගැනම කතා කරන්නේ නැහැ. මොකද එකම දේ නැවත නැවත කියලා වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ඔයාලට මේ channel දෙක ගැන අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ තොරතුරු වලින්. හරි ඉතින් අද අපේ ලිස්ට් එකේ 7 වෙනි channel එක තමයි මෙන්න මේ යොහානි කියන channel එක. මේක music channel එකක්. ඉතින් මේ channel එක බැලුවොත් channel එකේ subscribersලා මිලියන 3.97ක් ඉන්නවා. ඒ කියන්නේ මිලියන 4ට ඔන්න මෙන්න. ඒ වගේම video views මිලියන 700කට වැඩි. වීඩියෝ නම් 722ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම මේ channel එක 2016 තමයි පටන් අරගෙන තියෙන්නේ.
ඉතින් හොඳම දේ තමයි මෙයා තනියම කරන මේ channel එකට මාසෙකට ඒ කියන්නේ මේ මාසෙට මිලියන 36ක් වගේ views ඇවිත් තියෙනවා. ඒ වගේම monthly income එක බැලුවත් සාමාන්‍යයෙන් $8000ක වගේ income එකක් මෙයා මාසෙකට හොයනවා. ඉතින් මේක අනිත් channel එක බැලුවාම ලොකු ගාණක්. හරි ඉතින් ඔන්න අද අපේ list එකේ 6 වෙනි channel එක තමයි මෙන්න මේ cute කියන YouTube channel එක. ඒ කියන්නේ Winnie Production, අපේ අම්මා, සිරස TV වගේ channel වලටත් වඩා ලොකු channel එකක් තමයි මේක. ඔයාලට පේනවා ඇති subscribersලා මිලියන 4.2-3ක් ඉන්නවා. හැබැයි වීඩියෝ views නම් තියෙන්නේ මිලියන 200කටත් වඩා අඩුවෙන්. හැබැයි වීඩියෝ නම් 2000කට වැඩියෙන් තියෙනවා. ඒ වගේම මේ ලිස්ට් එකේ අපිට හම්බ වුණ පරණම channel එක තමයි මේක. ඔයාලට පේනවා ඇති 2012 තමයි මේ channel එක පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ channel එක දැනට නවත්තලා වගේ තියෙන්නේ. මොකද මම එහෙම කිව්වේ අලුතෙන් subscribersලා එකතු වෙනව වෙනුවට මේ channel එකේ ගිය මාසය ඇතුළත හිටපු අයත් 10000ක් අයින් වෙලා තියෙනවා. ඒ වගේම වීඩියෝ views උනත් ලක්ෂ 2ක් වගේ තමයි ගිහින් තියෙන්නේ. හොඳම දේ තමයි ලංකාවේ 6 වෙනියට තියෙන ලොකුම channel එක වෙලත් මේ channel එකෙන් මාසෙකට $100ක්වත් හොයන්න බැරි එක. අපි පොඩ්ඩක් මෙයාලගේ YouTube channel එක පැත්තේ ඔළුව දාලා බලමු මොනවද මෙයාලා දාලා තියෙන වීඩියෝ කියලා. හරි මේ තමයි මේ YouTube channel එක. හැබැයි මම YouTube එකේ cute කියලා search කරාට නම් මේ channel එක පෙන්නුවේ නැහැ. මෙන්න මේ විදිහට hashtag එකත් එක්ක මෙන්න මේ නම search කරාම තමයි මට මේ channel එක බලා ගන්න ලැබුණේ. හරි ඉතින් කොහොම හරි මේ channel එකෙත් short videos තමයි වැඩිපුරම දාලා තියෙන්නේ. ඒ වගේ මේවට මිලියන ගණන් views එහෙමත් ගිහින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මිලියන 76ක් මිලියන 1.9ක් මෙන්න මේ වගේ. හැබැයි ඒත් මේ channel එක ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා. මොකද මෙච්චර අඩු views ප්‍රමාණයකින් මෙච්චර ලොකු subscribe count එකක් හදාගන්න නම් හරිම අමාරුයි. ඒ කොහොම වුණත් මේ channel එක තමයි ලංකාවේ තියෙන ලොකුම channel වලින් 6 වෙනියට තියෙන්නේ. ඉතින් ඔන්න අපිට තව ප්‍රශ්නයක්. මොකද තවත් TV channel දෙකක් තියෙනවා. ඒ කියන්නේ 5 වෙනි සහ 4 වෙනි ස්ථාන දෙකම හම්බ වෙලා තියෙන TV channel දෙකකට. පිළිවෙලින් කිව්වොත් 5 වෙනි ස්ථානය හිරු TV එකටත් 4 වෙනි ස්ථානය ස්වර්ණවාහිනී TV එකටත් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ දෙක ගැනම කතා කරන්නේ නැතුව ඒ දෙකම skip කරලා next එකට යනවා. ඒ කියන්නේ 3 වෙනි ස්ථානයට. ඉතින් අද අපේ list එකේ 3 වෙනි ස්ථානය තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන YouTube channel එකට. ඉතින් ඔයා ක්‍රිකට් lover කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ channel එක subscribe කරලා තියෙන්න ඕන. හරි ඉතින් මේ channel එක ගැන බැලුවොත් මේ වෙද්දි subscribersලා මිලියන 5.58ක් වගේ ඉන්නවා. වීඩියෝ views බිලියන 1.5කටත් වැඩි. ඒ වගේම වීඩියෝස් 3841ක් වගේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ channel එක සාමාන්‍යයෙන් මාසෙකට $2000ක වගේ ආදායමක් ගන්නවා. හරි ඉතින් ඔන්න ලංකාවේ දෙවනියට ලොකුම YouTube channel එක තමයි TV දෙරණ. ඉතින් මේක TV channel එකක්. ඉතින් ඒත් අපි මේක ගැන නම් පොඩ්ඩක් කතා කරමු. ඔයාලට පේනවා ඇති subscribersලා නම් මිලියන 6.2ක් වගේ ඉන්නවා. වීඩියෝ views බිලියන 6කටත් වැඩි. ඒ වගේම වීඩියෝ 40000ක් වගේ දාලා තියෙනවා. 2012 ජනවාරි 26 තමයි මේ channel එක පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ channel එකට මාසයක් ඇතුළත අලුතෙන්ම කට්ටිය 1,70,000ක වගේ පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂව මාසෙකට views මිලියන වලින් නම් මිලියන 232ක් අලුතෙන් එනවා. ඒ වගේම income එකත් ඊට සාපේක්ෂව ගොඩක්ම වැඩි. මොකද මාසෙකට $60,000ක වගේ income එකක් මෙයාලා YouTube එකෙන් ගන්නවා. ඒත් ඉතින් අපිට ලොකු ගාණක් වුණාට මේ වගේ ලොකු channels වලට නම් මේක ඉතාමත් පොඩි ගාණක්. මොකද මං කලිනුත් කිව්වා මෙයාලා මේ ගාණට වඩා 3-4 ගුණයක් මෙයාලගේම ඇඩ් දාලා එයාලගේ වීඩියෝ වලින් හොයනවා. හරි ඉතින් ඔන්න අද අපේ list එකේ උඩින්ම තියෙන channel එක තමයි ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම channel එක තමයි Wild Cook Book කියන YouTube channel එක. මේ වෙද්දි ඒ channel එකේ subscribersලා මිලියන 10.5ක් වගේ ඉන්නවා. ඒ වගේම වීඩියෝ views බිලියන 5කට ආසන්නයි. හැබැයි වීඩියෝස් නම් තියෙන්නේ 600කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඒ කියන්නේ අඩු වීඩියෝ ප්‍රමාණයකින් ලොකු ගේමක් ගහපු channel එකක් තමයි මේක. කොහොම හරි මේ channel එක පටන් අරගෙන තියෙන්නේ 2020 නොවැම්බර් 1 වෙනිදා. ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 5ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම මෙයාගේ ඉන්කම් එක ගැන පොඩ්ඩක් කතා කරොත් $11000ක වගේ ආදායමක් මෙයා YouTube එක හරහා මාසෙකට හොයනවා. ඉතින් ඒක ගැන නම් පුදුම වෙන දෙයක් නැහැ. මොකද මෙයාගේ මේන්ම ඉන්කම් එක මේක නොවන නිසා. මොකද දැන් එයාට රෙස්ටුරන්ට් එකක් තියෙනවනේ. ඉතින් ඒ හරහා මීට වඩා වැඩි ගාණක් එයා මාසෙකට හොයනවා. ඉතින් ඒ නිසාද කොහෙද මෙයා දැන් වීඩියෝ දාන එකත් ටිකක් අඩු කරලා. හරි ඉතින් කොහොම හරි ඔන්න අද අපි කතා කරා ලංකාවේ ලොකුම YouTube channel 20 ගැන. ඉතින් දැන් මම
දන්නවා ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම මේ තොරතුරු ගත්තේ කොතනින්ද කියන එක ගැන. මොකද මගේ කලින් වීඩියෝ එකෙත් ගොඩක් දෙනෙක් ඒ ගැන අහලා තිබුණා. ඉතින් මම මේ දේවල් ගත්තේ මෙන්න මේ සයිට් එකෙන්. ඔයාලට පුළුවන් ඒ සයිට් එක විසිට් කරලා මේ වගේ තොරතුරු බලන්න. හරි ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.